chill out beach. Left, no go chill out. රැල්ල වෙරළට ආදරේ නැහැ රැල්ල එනකම් මං ඉන්නවා. මට බෑ රැල්ල පස්සේ. ආපු හොඳම ටූර් එක. එපා අවසර නැහැ. Hai lamai, කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඇත්තටම ඉතින් ගොඩ දවසකින් අලුත් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණානේ. අනිත් අද ලස්සන vlog එකක් තියෙනවා. අද ටිකක් විශේෂ දවසක්. එයි කියනවා නම් අද තමයි සුදුගේ බර්ත්ඩේ එක. ඉතින් අපි අද උදේම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා හැම තමයි මේ යන්නේ. ඉතින් ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අද ඉතින් අපි උදේම මුලින්ම ආවේ මුන්නේශ්වරම් කෝවිලට. ඉතින් එතනට ඇවිල්ලා අපි පූජාවක් එහෙම කරලා ඒ වැඩ ටික ඔක්කොමත් ඉවරලා දැන් අපි යන්න හදන්නේ ගොඩක් විශේෂ තැනකට, කියන්නේ ගොඩක් අය ආස තැනකට. බලන්න මේ තැනට ගිහින් තියන අය ඉන්නවද කියලා. ගොඩක් ආස කරන අයත් ඇති. ඇත්තටම එතනට ගියාම පිස්සුවක් වගේ. බලමු අපි ගිහිල්ලාම නේද කොහෙද යන්නේ කියලා. ටන්ටටන් ඔන්න එහෙනම් කට්ටියම දැන් කියමු බලන්න අපි කොහෙද ඉන්නේ කියලා දැන්. මේ තමයි chill out beach. Left, no go chill out. Kelin go chill out. කොහෙදානේ මෙයාත් එක්ක බෑනේ. යා මැදින් පැනලා කිව්වානේ කොහෙද අපි ඉන්නේ කියලා. ඉතින් ළමයි හදන රැල්ල ගොඩක් සැරයි. ඒ වගේම අවුවත් ගොඩක් සැරයි. පයින් යන්න කියලා සපද්දෙක් ගැලවුවාම කකුල් දෙක බිමට ඇලෙන සයිස්. ඉතින් මම මේ බීච් එකට මුලින්ම ආයේ චූටි කාලේ. එතකොට අපේ තාත්තගේ අතිල් යන කාලේ. ඉතින් ඒ කාලේ මේ කාලේ බලපුවාම අපි සෑහෙන ලොකු වෙලා ගොඩක් ලස්සන මතක එකතු වෙලා දුක හිතෙන මතක එකතු වෙලා. ඉතින් ඒ හැමදේමත් එක්ක ලොකු වෙලා කියලා දැයදී ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම චූටි දුකකුත් දැනෙනවා. මන්නම් වෙරළට යන්නේ රැල්ල වෙරළට ආදරේ නැහැ රැල්ල එනකම් මං ඉන්නවා. මට බෑ රැල්ල පස්සේ. දැන් ටයිම් එක. ආපු හොඳම ටූර් එක වෙන්නද? ඔයාගේ බර්ත්ඩේ එක දාපු. මම හිතන්නේ රැල්ල වෙරළට ආදරේ නේ. බාන්න විදිහින් අර ඈත මේ මෙහෙම නෑනේ. ඈත රැල්ල ගහනවා දැනෙන්නේ නෑනේ. බාන්න මෙතෙන්ද රැල්ල නේ. ඈ? ඔව්. කැප්පේ දෙන්න දවසරින්ද? එපා අවසර නෑ මට. සොඳුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවේ මුද ආකාසේ නම් පාට හැන්දවේ හිරු බසින මේ යාමේ. මට ඉතින් සුදුත් එක්ක ඉන්නකොට වෙලාව ගෙවනවා දැනෙන්න. පේනවනේ කරන මොංගල් වැඩ අපි දෙන්න. තාම පොඩ්ඩෙන් බෙල්ලක් කැඩෙනවා. ඔන්න ඉතින් බීච් ගියාම අමතක නොකරම කරන වැඩක් තමයි ඉතින් අපි හැමෝම සිප්පි කට හොලන එක. චූටි කාලේ වගේ ඉතින් ඒ වැඩ කොහොම අමතක කරන්නේ? අපේ ජීවිතෙත් මේ මුහුද තියෙන ලස්සන රැලි වගේ තමයි. හොඳ නරක හැම දෙයක්ම පිරලා තියෙන්නේ. අපි හිතන්නේ නැති වෙලාවලට අපේ ජීවිතේ ලස්සන මිනිස්සු එකතු වෙනවා. ඒ වගේම නරක අය එකතු වෙනවා. ඉතින් අපි හැම දෙයකින්ම හොඳ දේ නරක දේ වෙන් කරලා ගන්න අපේ එක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. අර සප්පුගේ බොළු බෙල්ල වගේ එකකට පොතු ගැලවිලා. පොතු ගැලවිලා? මේ ඉබහුව. එහෙනම් ළමයි තවත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හැමදාම hina වෙලා ඉන්න ඕනේ. ඔයාලගේ ජීවිතේට මොන ප්‍රශ්නේ ආවත් හැම දෙයක්ම හරිම සතුටින් බාර ගන්න. ඒ හැම දෙයකටම සතුටින් මුණ දෙන්න.
කොයි වෙලාවකවත් බෑයි කියලා දෙයක් නෑ කියලා හොඳට මතක තියාගන්න. එහෙනම් හැමෝටම බයි. ලස්සනයි. අය හැමෝම ලස්සන vlog එකකින්.